බලන්න ප්‍රේමන් සහෝදර සහෝදරියනි අසනීප වීම බලාපොරොත්තු ඉෂ්ට නොවීම දේව සාපයක්ද වරප්‍රසාදයක්ද ප්‍රශ්නාර්ථයක් නේද? හැබැයි පැරණි උසුමේ සුදු බයිබලයට අනුව අසනීප වෙන්නේ පව් නිසායි. කවුරු හරි පව් කරලා තියෙනවා නම් ඒ නිසා තමයි ඒ මිනිස්සයා අසනීප වෙන්නේ. නවගිවිසුමේදී තා පැහැදිලිවම අපිට තේරුම් ගන්න පුළුවනි අසනීපයක් හැදුනත් බලාපොරොත්තුවක් ඉෂ්ට නොවුනත් එය සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය තුලයි. හැබැයි මේ ආදරය වරප්‍රසාදයක් හැටියට අපි සලකන්නට අවශ්‍යයි. වරප්‍රසාදයක් කියපුවාම ප්‍රේමවත් සහෝදර සහෝදරියනි යම්කිසි අසනීපයක් මිනිසෙකුට දෙන්නේ ඒ මිනිස්යාගේ ජීවිතය වෙනස් කර ගැනීමට හෝ එම නැතිනම් ඊළඟ ජීවිතයට වරප්‍රසාදයක් හැටියටයි. නිසා මතක තියාගන්නට ඕන අපිට භයානක අසනීපයක් වෙන්න පුළුවනි, සුව නොවන අසනීපයක් වෙන්නට පුළුවනි. පළමුවෙන්ම කල්පනා කර බලන්නට ඕනේ මගේ ආත්මය පිරිසිදුද? මගේ ආත්මය පිරිසිදු නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ කලබල වෙන්නට එපා. මොකද්ද කරන්නට ඕනේ? දෙවියන් වහන්සේට හදවතින්ම ස්තුති කිරීමයි. ඔබට උගන්ලා තියෙන ආශා මතකයි නේද? මම දන්නේ නැහැ ඔබ වහන්සේ මට මේ වගේ භයානක ලෙඩ රෝග දීලා තියෙන්නේ කියලා. මම එක දෙයක් දන්නවා ඔබ වහන්සේ මට ආදරේ. අනේ එතනදී අපි යක්ෂයාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා වගේම යක්ෂයා අපි ළඟට කොහෙත්ම එන්නේ නැහැ. ඒ පළවෙනි කාරණය අසනීපයක් වුණාම කල්පනා කර බලන්නට ඕන මම මගේ ආත්මය පිරිසිදු කරගෙන තිබෙන්නේ කියලා. දෙවෙනි කාරණය තමයි අසනීපයක් දෙනවා නැත්නම් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ නැතුව ඉෂ්ට කරන්නේ නැතුව ඉන්නවා. ඔබට මතක් කරන්නට ඔබ පාපෝච්චාරණය කරලා නෑ නේද? එහෙනම් ඔබ හොඳ පාපෝච්චාරණයක් කරගන්නට ඕන. දැන් සමහර වෙලාවට සමහර අයගේ ව්‍යාපාර රැකිරක්ෂා එකපාර කඩා වැටෙනවා. මේ හිනිපෙත්තටම නැගලා තිබුණු ව්‍යාපාරයන් සම්පූර්ණයෙන්ම පල්ලහැටම වට්ටනවා. සමහර අය වෙලා අපිට කියනවා ෆාදර් අපි කොච්චර හොඳට මේ ව්‍යාපාරය කරගෙන ගියාද? නමුත් අද අපි අන්ත අසරණ තත්යකටපත් වෙලා එදා වේල් හොයාගන්න බෑ. අපි මීට ඉස්සෙල්ලා කෝටි ගණන් හම්බ කෙරුවා. අද අපිට කන්න දෙයක් නැහැ. එතකොට මං අහන ප්‍රශ්නේ තමයි ඔබ පාපුච්චාරණය කළාද? නෑ ෆාදර් ගොඩාක් කාලෙකින් පාපුච්චාරණය කළේ නැහැ. ඔබ ඉරිද වැඩ කළාද? ඔව් ෆාදර් ඉරිදත් වැඩ කරා. ඉරිදත් බිස්නස් කළා. එහෙනම් මොකද කරන්නට ඕනේ දැන්? ඉරිද බිස්නස් කිරීම නතර කරන්න, ඉරිද වැඩ කිරීම නතර කරන්න, හොඳ පාපුච්චාරණයක් කරගන්න. බ්‍රම මීට ඉස්සෙල්ලා කියලා තිබෙනවා මම කඩවල් කලේ දේවස්ථානයේ ඉන්නේ නැද්ද? එක්තරා ව්‍යාපාරිකයෙක් මම හමු වෙන්නට ආවා බදා දවසක. ඇවිල්ලා මට කිව්වා ෆාදර් අපේ ව්‍යාපාර නම් දැන් ටික වැටෙනවා. අනේ ෆාදර් බෙන්සාරු කරා. මම ඇහුවා ඔයා ඉරිදව පරිද කරනවද? ඔව් ෆාදර්. මම කීයක් හම්බ කරනවද ඉරිදට? 80000ක් විතර ලාභයක් තිබෙනවා. සාමාන්‍ය සතිය දවස්වල රුපියල් 60000ක් 50000ක් 60000ක් හම්බ කරනවා. ඉරිදා 80000ක් විතර හම්බ කරනවා. මං කිව්වා ඉතින් ඔයා කැමති නම් ඔබගේ ව්‍යාපාරය සාර්ථක කරගන්නට ඉරිද වැඩ කිරීම නතර කරන්න. ඔබ රුපියල් 80000ක් හම්බ කරන මිනිහෙක් නම් ඔබගේ තීරණය මොකද්ද? අනේ ෆාදර් ඔබ වහන්සේ කියනවා ඉරිද වැඩ කරන්න එපයි කියලා. මෙච්චර ව්‍යාපාරය කරගෙන යනකොට 80000ක් හම්බ වෙනකොට මං කොහොමද ඕක නතර කරන්නේ? ඔහු කියනවා නෑ ෆාදර් මම බලන්න උත්සාහ කරලා බලන්නම්.
පසුව ඊළඟ සතියේ ඉඳන් බදාදාවේ මම හම් වෙන්නට ඉරිදා ව්‍යාපාර කළේ නැහැ. සෙනසුරාදා බෝඩ් එකක් ගැහුවා ඉරිදා ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා සතිය දවස්වල ඇවිල්ලා ව්‍යාපාර කටයුතු කරගන්න කියලා. ඒ මනුස්සයා පසුව මට ඇවිල්ලා කියනවා ෆාදර් එදා හරි පුදුමාකාර දෙයක් සිදු වුණා. ඉරිදා බිස්නස් කළේ නැහැ. අපි පවුලේ අය එකට එකතු වෙලා දිවාහාර වේලක් ගත්තා. ඒ සතුට කියා නිම කරන්නට බෑ ෆාදර්. ඒ සතුට කියා නිම කරන්නට බෑ. අපි හිතනවා මුදල් වල සතුට තියෙන්නේ කියලා. නෑ. මුදල් හම්බ කරන්න අවශ්‍යයි. නමුත් දෙවියන් වහන්සේගේ අනපනත් කඩ කරලා අපි මුදල් හම්බ කරනවා නම් ඔබගේ විනාශයත් එතනයි. ෆාදර් හරිම පුදුම සතුටක් ඇති වුණේ. අපි කවදාවත් එකට මේ විදිහට කෑම කෑවේ නැහැ. කවදාවත් නැහැ. මොකද අපේ ව්‍යාපාරය ගැන අපි කල්පනා කරු හැම වෙලාවෙම. පසුව මාසකට පසුව විතර ඇවිල්ලා කියනවා ෆාදර් දැන් ව්‍යාපාර කටයුතු 100% සාර්ථකයි. වෙනදා අපි ඉරිදට හම්බ කරනට වඩා මුදලක් අපිට දැන් හම්බ වෙනවා. එතකොට ඇයි මේ මිනිස්සයා වැට්ටුවේ කියන්නට මම ඔබ නැගිටවනවා. හැබැයි මම මේ කියන දේ කරන්නට ඕන. ඔහුඳ පාපෝච්චාරණයක් කරගත්තා. එනිසා මේ කාරණා දෙක ගැන හොඳට කල්පනා කර බලන්න. ඔබට අසනීපයක් තිබෙනවා නම් සුව වෙන්නේ නැති රෝගයක් තිබෙනවා නම් ඔබගේ බලාපොරොත්තු තාමත් ඉෂ්ට වෙලා නැතිනම් පළමුවෙන්ම දෙවියන් වහන්සේට ස්තුති කියන්න. හරි? ඊළඟට හදවතට එබී බලන්න මට කොහෙද වැරදුනේ? මං කවද්ද අවසාන වතාවට පාපුච්චාරණය කරුවේ? මං පාපුච්චාරණය කරගන්නට ඕන. එතන තමයි ප්‍රශ්නයට විසඳුම පටන් ගන්නෙ. ඊළඟට මම ඔබට පෙර කිව්වා වගේ අසනීපයක් තිබෙනවා නම් ව්‍යාපාර කටයුතු සාර්ථක නැත්නම් ඔබ කළ යුත්තේ මොකක්ද? දෙවියන් වහන්සේට ස්තුති කිරීමයි ස්වාමිනේ. ඔබ වහන්සේ මට ආදරය නිසා මට ආදරය නිසායි මේ වර ප්‍රසාදය දීලා තියෙන්නේ. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. හරි. අද අපි යෙසායා දිවිසවරයාගේ පොතට අපගේ අවධානය යොමු කරුවොත් ඒ කාලයේදී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍රෝ යෙසායා දිවිසවරයා ඔහු ළඟට આવොත් ඔබ සනීප නොවි මැරෙන බැවින් සියලු දේ පිළියෙල කොට තැබිය යුතුයි සමිදාන් වහන්සේ වදාරන්සේකයි කීවේ. හෙසකියා වරදක් කරලා නැහැ. ඔබ සනීප නොවි මැරෙන බැවින් ඔබගේ අසනීපේ සුව වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඉතින් තියෙන්නේ සියලු දේ පිළියෙල කරන්න. අවසාන කටයුතු ඔක්කොම පිළියෙල කරගන්න දැම්මම. අවසාන කැමැති පත්‍රය ලියන්න. සමිදාන් වහන්සේ වදාරනසේකයි කීවේ. එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිදාන් වහන්සේට යාඥා කරමින් අහෝ සමිදානන් වහන්සේ මා විශ්වාසී ලෙසත් අවංක සිතකිනුත් ඔබට සේවය කර ඔබේ ඇස් සමුවේ හරි දේ කළ බව සිහි කළ මැනව. දැන් මම මැරෙන්න යන්නේ. ඔබ වහන්සේට මම විරුද්ධව පාපයක් කරලා නැහැ, වරදක් කරලා නැහැ. දැන් යාඥා කරන ජෙරුසලම් මන්දිරයේ මේ බිත්තිය දෙස බලාගෙන යාඥා කරනවා කියන්නේ දේව මාලිගාව දෙස බලාගෙන යාඥා කරන්නේ. ස්වාමීන් මම වරදක් කරලා නැහැ. ඔබ වහන්සේ මට දීපු හැම ව්‍යවස්ථාවක් මම පිළියෙල කරලා තිබෙනවා, මම අනුමත කරලා තිබෙනවා, මම මේ ක්‍රියාවට නංවලා තිබෙනවා. ඊට සමිදාන් වහන්සේ යෙසායාට අණ කරමින් හෙසකියා වෙත ආපසු ගොස් මෙසේ කියන ලෙස වදාළසේක. දැන් හෙසකියාට කිව්වේ මොකද්ද? යෙසායා දිවිසවරයා කියනවා ඔබ මැරෙනවා යම් හැමදාම පිළියෙල කරන්න. නුඹේ ආදිපියා වූ දාවිදගේ දෙවිසමින් වන මම නුඹේ ආඥාව ඇසීමි. දැන් කියනවා යෙසායා දිවිසවරයා දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන ඔබේ ආඥාව මම ඇසීමි. නුඹේ කඳුළු දිටිමි. තව අවුරුදු 15ක් ජීවත් වීමට මම නුඹට වරම් දෙමි.
නුඹේ ආඥාව මම ඇසීමේ. අපිට ඇහිලා තියෙනවා ඒ වගේ වචන කීපයක්. දිගින් දිගට ආඥා කරද්දී දෙවියන් වහන්සේ ඔබට කිව්වද දුවේ පුතේ මම ඔබගේ ආඥාව ඇසුවා. ඔබගේ ආඥාව ඇසුවා. නුඹේ කඳුළු දිටිමි. ප්‍රේමන් සහෝදර සහෝදරයන් අපේ කඳුළු උන්වහන්සේ දකිනවා. අපේ හදවතේ තියෙන වේදනාව. බලන්න අද මොනතරම් පෞල් ජීවිතවල ප්‍රශ්න කරදර ලෙඩ දුක් තිබෙනවද? හැබැයි අපි ආඥා කරනවාද? ප්‍රශ්න තියෙන්නේ ඒකයි. පෞල් ජපමාලය අද ගොඩාක් කලාවට නැති වෙලා ගිහිල්ලා. දැන් සහන කළ දෙනෙක් ආඥා කරන පටන් අරන් තිබෙනවා. ඒක දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට ඕන. ඉතින් අවුරුදු 4ක් පුරාම අපිට කියපු දේ තමයි ආඥාව සුදෝදී පූජා යාගයට සහභාගී වෙන්න. කොන්තේ කියන්න හැමදාම පුදුමාකාර බලයක් තියෙන ප්‍රේමන් සහෝදර සහෝදරනි ඔබට සමහරවට තේරෙන්නේ නැහැ මේ අපි ඇයි මේ පාන්දර පහමාරට කොන්තේ කියන්නේ කියලා. පුදුමාකාර බලයක් අපි අත්දකිනවා ප්‍රේමන් සහෝදර සහෝදරියනි. ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ පෞල් ජපමාලයේ තියෙන වැදගත්කම. පෞල් ජපමාලය උච්චාරණය කරනකොට මොනතරම් වරප්‍රසාද රාශියක් ලැබෙනවද කියලා. මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු කලකිරෙන්නේ. අධෛර්යයටපත් වෙනවා. අධෛර්යයටපත් වෙන්නට එපා. උන්වහන්සේ දකින්න අපේ හැම කඳුළු බිඳුවක්ම උන්වහන්සේ දන්නවා දකින්නවා. තව අවුරුදු 15ක් ජීවත් වෙන්න මම ඔබට වරන් දෙමි. මම ආශ්‍රයයන් අධිරාජ්‍යගේ අතින් ඔබ සා ඔබේ නුවර ගලවා තව දුරටත් ආරක්ෂා කරන්නද. ප්‍රේමන් සහෝදර සහෝදරියනි මිනිස්සුන් වන අපිට තනියම කිසිවක් කරගන්නට බෑ. මොනවද මට කරන්න පුළුවන් මොනවද නැහැ. කිසිම දෙයක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවනි. යෙසායා කතා කොට අත්තික්කා පළවලින් සාදාගත් විලේපනයක් වනය පිට තබන්නේයිද? එවිට සුවය ලැබෙන්නේ ඇයිද? රජුට කීවේය. එසේකියා කතා කොට මා සමිඳුන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක්ද යැසිය. යෙසායා පිළිතුරු දෙමින් සමිඳුන් වහන්සේ සිය පොරොන්දු ඉටු කරන බවට ඔබට ලකුණක් දෙනසේක. අපි ඉල්ලනවා දෙවියන් වහන්සේගෙන් මට මේ දේ ලබා දෙන්න කියලා. ඒතකොට දෙවියන් වහන්සේ අපිට ලකුණක් දෙනවා. මෙන්න මේක ලකුණ ඔබට දෙන. ඒ කියන්නේ ඔබ සුව වෙනවා අනිවාර්යයෙන්ම. මෙන්න මේකයි සලකුණ. සයහාක්ෂා කරද්දී අපි ඒ විදිහට යාඥා කරමු. ස්වාමිනේ මට සලකුණක් දෙන්න. එනම් අහස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලයේ පිට පැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක 10ක් පස්සට යන්න උන්වහන්සේ සලස්වනසේකයි කී එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලයේ පිට පැටුණු සෙවණැල්ල අංශක 10ක් පස්සට ගියේය. නැගිට සිටින්න.